සටනේදී තනිවුවත් අරමුණ සම්පූර්ණ වන දෙක් විශේෂ සෙබළෙකු ලෙස තනිව සටන් කිරීමට මා තුළ ඇති හැකියාව නිරතුරුව පෙන්눔 කරමි. මාගේ මෙවලම් වල මනා පරිහරණයද මාගේ බාහිර පෙනුමද අන්න ස්පෙෂල් ෆෝසස් රෙජිමන්ට් විශේෂ කාර්ය බලකාය. පින්වතුනි, ලෝකයේ විශිෂ්ටතම හමුදාවක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා හමුදාවේ අන්තර්ජාලගත තොරතුරු අනුවත් විශිෂ්ටතම කොටස තමයි SF කියලා කියන්නේ. මෙන්න මේ කොටසට තේරෙන්න හැමෝටම බෑ. බොහොම සුළු පිරිසක් බොහොම දුෂ්කර පුහුණුවක් අවසානයේ තමයි එතෙන්ට යන්නේ. ඒක ලබන්න කොච්චර කැපකිරීම කරන්න ඕනද? ජීවිතය පවා කැප කරන්න ඕන. එහෙම කරලා ඒ සියලු අභිමානය, ඒ පහසුව වැටුප, මේ සටන්කාමීත්වයෙන් මිදෙන්න මිනිස්සුන්ට අමාරුයි. ඒ සියල්ල උන්වහන්සේ දවසක අතහරිනවා. ඒ සියලු සුදුසුකම් සම්පූර්ණ කරපු අපේ ඥාන ධම්ම පාදචාරිකා ස්වාමීන් වහන්සේ ඒ සියලු සහතික සම්මාන සහිතව තියෙද්දි ඒ සියල්ල අතහරිනවා. මේක ලේසි කටයුත්තක් නෙමෙයි. උන්වහන්සේ ඇයි ඒ අතහැරීම කළේ? පින්වතුනි, එතෙන්ට කෙනෙක් අහුවෙන්නේ නැත්නම් ඊළඟට අහුවෙන්නේ කාන්තාවක්, ගෙයක්, ලොකු බල්ලෙක් හදාගෙන හොරතල් කරගෙන ඉන්න සුවපහසු ජීවිතයක්. උන්වහන්සේට හොඳට මේකක් තිබුණා. නාගරික පරිසරයේ හොඳට මේ පරිසරය තිබුණා. උන්වහන්සේ ඒ සුවපහසු ජීවිතයක්, උන්වහන්සේ ඔය සුවපහසුයි කියන ක්ලබ් සංස්කෘති මේ සියල්ල දැකලා තියෙනවා. ඒ සියල්ල උන්වහන්සේ දැකලා අත්හැරියා. ඇයි ඒ? පින්වතුනි, මම හිතනවා උන්වහන්සේ දවසක තනියෙන් කල්පනා කරන්න ඇති. මේක උන්වහන්සේ දන්නේ නැහැ අපි මෙහෙම ප්‍රකාශයක් කරනවා කියලා. හැබැයි මට හිතුණා කියන්න. උන්වහන්සේ හිතන්නේ ඇති මේ ඔක්කොම වැඩක් නැහැ. වැඩක් නැද්ද පින්වතුනි? වැඩක් තියෙනවා. හැබැයි කෙනෙක්ට ඒ දේ වැඩක් නැති වෙන්න ඊට වඩා වටින දෙයක් ලැබුණා. මොකද්ද? මේ පොඩි සටන් නෙමෙයි, කෙලෙස් සටන ජය ගන්න ඕනේ කියලා. ඒ නිසා උන්වහන්සේ ලංකාවේ පිරිසුදුම ආරණ්‍ය සේනාසන පරිසරයක පැවිදි වුණා. සියල්ල අතහැරලා පැවිදි වෙලා එක්ක දැන් මිනිස්සෙට ලෞකික සැපේ ඕනේ, කීර්තිය, අභිමානය, ධනය. දැන් ඒව අතහැරියානේ. එහෙම නැත්නම් ආධ්‍යාත්මික සැපේ ඕනේ. උන්වහන්සේ වෙනුවෙන් ලංකාවේ හොඳ කලා ආරණ්‍ය සේනාසනවල හරිම සැපෙන් ඒ පැවිදි ජීවිතය ගත කරපු උතුමන් වහන්සේ කෙනෙක්. වැඩේ කියන්නේ උන්වහන්සේ කාලයකට පස්සේ ඒ සැප පහසුවත් අතහරිනවා. ඇත්තම ඒ සැපය. ඇයි ඒ පින්වතුනි? එහෙනම් ඊටත් වඩා දෙයක් ලැබෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හැටියට තමන්ගේ ආත්ම විමුක්තිය උතුම්. හැබැයි තමන්ගේ ආත්ම විමුක්තිය විතරක් නැතුව අනිත් සත්වයන් ගලවන අදහසත් එකතු වෙනකොට ඒක තව උත්කෘෂ්ඨ උදාහර වෙනවා. ඒකනේ රහතන් වහන්සේට වඩා සම්මා සම්බුදුවරයෙක් වඩා විශිෂ්ට වෙන්නේ. ඉතින් අද මේ පිරිහීගෙන යන ශාසනය නගා හිටවන්ට උන්වහන්සේ දැනට මේ සාමාන්‍ය චාරිකාවක් නෙවෙයි, දැනට මේ ලෝකෙ මෙහෙම සිද්ධ වෙන එකම චාරිකාව දිවි හිමියෙන් නොනවතින ධර්මපාද චාරිකාවක් උන්වහන්සේ ආරම්භ කරන්නට යෙදුණා. දැනට පින්වතුනි, පියවර පදවි තිහාර පූජා ලක්ෂ 9කට වැඩි, කිලෝමීටර් 800කට ආසන්නයි. උන්වහන්සේ අද ඒකේ අත්දැකීම් ප්‍රතිඵල ලබනවා. කල්ප ගානක් දුගතිවල වැටෙන්න හිටපු මිනිස්සු දහස් ගානක් ඒ වැරදි වලින් මුදවලා ඒ මඟ පෙන්වලා තියෙනවා. වෙන ඕන නැහැ පින්වතුනි. පැවිද්දෙක් මුදල් පාවිච්චි කරොත් අස්සමන ධම්මෝ, මගේ අසක්්‍ය පුත්‍රයෝ, ආශ්‍රමණ ධර්මයක් මේ ශාක්‍යයන් වහන්සේගේ, මේ බුදුරජාණන් වහන්සේගේ පුතෙක්වත් නෙවෙයි කියපෝ. මහා විනාශයකට හේතු වෙච්ච මේ මුදල් පූජා කිරීම භාවිතය පැවිද්දන්ට අකපයි කියන පණිවිඩය දීම වුණත් ප්‍රමාණවත්. ඒ නිසා කල්ප ගානක් දුගතියට වැටෙන්න හිටපු දහස් ගානක් මිනිස්සු නිදහස් වෙලා තියෙනවා. ඒකම ඇති පින්වතුනි.
එතකොට මෙන්න මේ ගමන් මාර්ගයේදී උන්වහන්සේ මේ සැපය ප්‍රතිඵල අදටත් අත්විඳලා තියෙන්නේ. හැබැයි මට අතිරේක කාරණාවක් කියන්න හිතුණා. ඒ තමයි මේ දිනවල ඇමරිකාවෙත් පාදචාරිකාවක් සිද්ධ වෙනවා. මම දැක්ක දෙයක් තමයි දහස් ගණන් මිනිස්සු ඒ වටා එකතු වෙනවා. දහස් ගණන්, ලක්ෂ ගණන් පාරවල් වැහිලා. මට මතක් වුණා පින්වතුනි මොකුත් දන්නේ නැති මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්න ලේසි එක අතකට කියන කතාව. ඇත්ත කියලා හිතනවා. බෞද්ධ රටක් වෙලා ලෝකේ මෙහෙම සිද්ධ වෙන එකම ධර්මචාරිකාව වුණත් බොහෝ පිරිසක් පින් කරගත්තා. ලංකාවේ ඒ සැලකිය යුතු ප්‍රමාණය මදි කියලා හිතෙනවා. ඒකට හේතු කීපයක් අපි දකිනවා. බොහෝ අය හිතනවා තමන් බෞද්ධයි කියලා උපතින්. ඊළඟට එහෙම සංස්කෘතියක් හැදුනහම ඒකෙන් ජීවත් වෙන්න පිරිසක් උත්සාහ කරනවා. ඒ පිරිස සැබෑ පිරිසුදු බුදුදහම මතුවෙන්න නොදී වහනවා. මෙන්න මේ සංකූලතා නිසා බොහෝ දෙනෙක්ට මේකේ වටිනාකම තේරෙන්නේ නැති පිරිසකුත් ඉන්නවයි කියලා අපිට තේරලා තියෙනවා. පින්වතුනි සියල්ල අතහැරලා උන්වහන්සේ මේ මහා මාලිගාවල ඉන්නව නෙමෙයි. ගන්තලාවල වව් පිට්ටනියක උන්වහන්සේ රාත්‍රිය ගත කරමින් මහමග රාත්‍රිය ගත කරමින් වඩින්නේ. සමහර වෙලාවට ඒ මේ දුස්සීල ඇතැම් පැවිද්දන්ගේ ක්‍රියාවන් නිසාම වෙන කටයුත්තකට වඩිනවා කියලා හිතලා ඇතැම් මිනිස්සු යොමු කරන වන්වන් අයින ආදී පණිවිඩ නිසාම සමහර නවාතැන් අපිට තෝරගන්න වෙනවා. අන්නේ අවස්ථාවේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයෙක් වගේ පුදුමයි හැමදේම අතරේ අපේ පින්වත් රත්නායක මහත්තයා මේ ගැන සොයා බලනවා. අන්න එහෙම වඩින ගමනක් පින්වතුනි මේ උතුම් අසරණ සරණ මහා කරුණා ධර්ම පාදචාරිකාව කියලා කියන්නේ. මෙන්න මේ ධර්ම පාදචාරිකාවෙන් උන්වහන්සේ අසාමාන්‍ය සේවයක් කරන්න. සාමාන්‍ය භික්ෂුව අකමැති ඒ කැමරා උපකරණ ආදීන් පවා යොදාගෙන මේ සමාජයට ප්‍රබලව මේ පණිවිඩය ලබා දෙන්නත් අවසර ලබා දී තිබෙන එක සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීම. පුදුමයි පින්වතුනි බෞද්ධ රටක් වුණත් පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ නමක් දැකලා නැහැ. භික්ෂුව උපසම්පදා මානකයේදීම කියන්නේ පිණ්ඩපාත භෝජන නිසාය පබ්බජ්ජා. උනාට ඒක දැකලා නැහැ. මුදල් භාවිතා කරන්න හොඳ නැහැ කියලා දන්නේ. අන්න එහෙම සමාජයකට මේක සුළුවෙන් දීලා බෑ. උන්වහන්සේ ඒ වෙනුවෙනුත් අපිට උපකාර කරලා ඒක දැනුවත් කරන පිරිසට මඟ පාදා දීලා තිබෙනවා. ඒක හරිම විශේෂ කරුණක්. ඒ නිසා අපි ලංකාවාසී පින්වතුන්ට මතක් කරනවා කෙටියෙන් මේ අවස්ථාව මගහැර ගන්න එපා. ජීවිතයට නැවත එන අවස්ථාවක් නෙවෙයි මේ අවස්ථාව. මේ ඓතිහාසික ධර්ම ගමන පාදචාරිකාව නැත්තම් භාග්‍යතුන් වහන්සේගේ අතුරිත චාරිකා කියන මඟ සංඝෝ පවජමානානං කියන මේ දහම් මඟ චරත භික්කවේ කියන මේ දහම් මඟ මගහැර ගන්න එපා. අප්‍රමාණ පින් සිද්ධ කරගන්න දහස් ගණනින් එකතු වෙන්න නිවැරදි දහම් මඟ අහා ගන්න පිණ්ඩපාතය පූජා කරගන්න මේ අවස්ථාවෙන් අප්‍රමාදීව කුසල් සම්පාදනය කරගන්න කියලා අපි සිහිපත් කරනවා. ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං කුංජරෝ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අනුව මහා බලවත් ඇතෙක් බටගයක් කඩා බිඳ දමනවා වගේ මේ මිත්‍යා දෘෂ්ටික අධර්මවාද නැසමින් යන ගමනින් තමන්ගේ ධර්ම මාර්ගය පිරිසුදු කරගන්න කියලා අපි සිහිපත් කරනවා. සුඛී හෝතු බාණපච්ච සුපත්ම වේ. මුදාදම් දියර හැම තැන පාදචාරිකා පියවර බෙදා දෙයි අදත් සැමටම බෙදා දෙයි අදත් සැමටම ලක්දිවෙක් සේසත් කළ යුදගනාව වැව් පිටියට බුදුපුතුන් වඩී අද දින මිසදුටු කෙලෙසුන් බිඳ හැර මිසදුටු කෙලෙසුන් බිඳ හැර